හෙල ළමයි හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? මං හිතන්නේ මම මේ මාස එකමාරකට විතර පස්සේ තමයි vlog එකක් අරන් ඔයාලට ආවේ. ඒකට හේතුව ඔයගොල්ලෝ thumbnail එකෙන් දකින්න ඇති. ඇත්තටම මට මිග්‍රේන් තියෙනවා කොහොමත්. ඉතින් මගේ ඉස්සරහට එන වෙඩින් එක නිසා මං ගොඩක් ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. ඉතින් ඒකත් එක්ක මට මිග්‍රේන් වැඩි වුණා. හැබැයි මම හිතුවේ ඇත්තටම මිග්‍රේන් ડિප්‍රෙෂන් වලට හැරිලා කියලා. ඉතින් එච්චර බය වෙලා මං හිතන්නේ දෙසැම්බර් මාසේ මුලින් ඉඳන්ම මට අසනීපයි. මම මේක අප්ලෝඩ් කරනකොටත් 30 නැත්තම් 31 වගේ වෙයි. මොකද මේක තමයි මගේ මේ අවුරුද්දේ කියන්නේ 2025 අන්තිම වීඩියෝ එක. ඉතින් මට ඒක ලෙඩත් එක්ක පටන් ගන්න බැරි හින්දා මට ඕන වුණා මේ වීඩියෝ එකෙන්ම ඒක ඉවර කරන්න. ඉතින් ඒ නිසා තමයි මම මේකේ චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ඔයාලට vlog එකකින් ගේන්නේ. මොකද එහෙම නැති වුණොත් මට 2026 ජනවාරි මුල ඔයාලට අරන් එන්න වෙන්නේ මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක. ඉතින් ඒ හින්දා තමයි දැන් අරන් ආවේ. ඔයාලා විශ්වාස කරන්නේ නැහැ ළමයි මම මෙන්න මේ ලෙඩේ හින්දා දෙසැම්බර් මාසෙම සෑහෙන දුක් විඳා. ඉතින් මිග්‍රේන් කියන්නේ මාරම ඇත්තටම කැතම ලෙඩක්. මේක හැදිච්ච අය එතකොට ඒකෙන් දුක් විඳින අය දන්නවා මේක කොයිතරම් අපහසුද කියලා. ඇත්තටම ළමයි දෙසැම්බර් මාසේ මුලින් ඉඳන්ම මට කරන්න ගොඩාක් වැඩ තිබ්බා. ඉතින් ඒවල ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් මං ගත්තේ නෑ. මේත් මොකක්ම හරි මගේ වැඩකට නංගි මල්ලි එක්ක මම ගිය වෙලාවක්. මේ වෙලාවේ තමයි මට දරුණු විදියට බඩේ කැක්කුමක් එක්ක ඔළුව කැක්කුමක් ආවේ ළමයි. ඒකේ අතුරු ප්‍රතිඵල තාම මම මේ වෙන උගලන්ට තේරෙන්නේ නැති මගේ වොයිස් එක තාම අවුල්. ඉතින් ඔය ඔක්කොම ලෙඩ ටිකත් එක්ක තමයි දැන් මේ මාසේ ඔක්කොම මං ගත කරගෙන ගියේ. ඉතින් වෙඩින් එකක් කියවම ඉතින් ගොඩාක් අයගේ ස්ට්‍රෙස් එක වැඩි කරන දෙයක්. ඉතින් මට ගොඩාක් උදව් කරන්න පිරිසක් නැහැ. ඉතින් බොහොම සීමිත ප්‍රමාණයක් ඉන්න නිසා ඒත් එක්ක මගේ වැඩ කරගන්න ඕන නිසාත් ගොඩක් කල් මට නැති නිසාත් මං ඉතින් ගොඩක් ටෙන්ෂන් එකේ හිටියේ. ඉතින් ඒක මිග්‍රේන් එක වැඩි වෙච්ච හින්දා මං හිතුවේ මට ડિප්‍රෙෂන් ඇවිල්ලා කියලා. ඉතින් අර ඩිප්‍රෙෂන් එකේ තියෙන ලක්ෂණ ටික ඔක්කොම මට එන්න ගත්තා ළමයි. මං සෑහෙන මානසික වැටිලා හිටියේ. ඔයාලට කියන්න මගේ කොණ්ඩේ සෑහෙන යනවා කල්පනා කරලා වැඩ හින්දාද කොහෙද මට කොණ්ඩේ කපන්නත් බෑ දැන්. මොකද මේ ඉස්සරහට එන මගේ ප්‍රී ෂූට් එකට මගේ හෙයා එක ඕනේ හින්දා ඒකට වෙනම හෙයා කට් එකක් තියෙන හින්දා මට මොකුත් කරගන්න බැරි නිසා ඉතින් මං ඉන්නවා ස්ට්‍රෙස් යන්නේ කියලා අපි ඔක්කොම ගියා පොඩ ගෝල් ෆේස් එකේ වටයක් දාලා එන්න. ඉතින් ඊට පහුවෙන බලනකොට මට වෙච්ච වැඩේ නැගිට ගන්න බැරි තරමටම මං අසනීප වුණා. ඊට දවස් 2කට විතර පස්සේ තමයි බෙහෙත් අරගෙන ආයි පොඩ්ඩක් රිකවරි වෙන්න ගත්තේ. ඔන්න ඔය විදියට යනකොට මගේ නැකත් දවස ආවා. ඉතින් ඒ එනකොටත් මං හිටියේ සෑහෙන අසනීපෙන්. ඉතින් ඒවා කල් දාන්නවත් ඒවා මග අරින්නවත් බැරි නිසා අසනීප තත්ත්වෙ තියාගෙන මං ඒත් මේ හැම දෙයකටම මුහුණ දුන්නා. ඒ ඔක්කොම වැඩ ඉවර වෙලා චූට්ටක් රිකවරි වෙලා තියෙද්දි මගේ දතේ කැක්කුමක් ආවා. ඉතින් ඔන්න ඊට පස්සේ ගියා මගේ සුපුරුදු පරිදි මගේ දත් ටික චෙක් කරන ડોක්ටර් ගාවට. එයා ගාවට ගිහලා මගේ දතත් පුරවගෙනම මං ආවා. ඔන්න ඔය විදිහට තමයි ළමයි මේ මාසෙම මගේ ගියේ. ඇත්තටම දෙසැම්බර් කියන්නේ මාරම ලෙඩ මාසයක් කියලා මට කියන්න පුළුවන් මේ අවුරුදු ගානටම මට ලැබිච්ච. විශේෂයෙන් විශේෂ දේවල් තියෙද්දිම තමයි ලෙඩ වෙන්නේ. ඒක මං හිතන්නේ මට වගේම ඔයාලටත් ඇති. මොනාම හරි විශේෂ ලස්සනම දවස් තියෙනකොට චූටි ලෙඩක් හරි හැදෙන ලෙඩක් මට තියෙනවා. ඉතින් ඔයාලටත් එහෙම ඇති කියලා මම හිතනවා. එහෙනම් හරි ඉස්සරහට අලුත් අවුරුද්දේ ලස්සන vlogs ටිකක් ගේන්න මම බලාපොරොත්තු වෙනවා. මොකද ඒ එන්නේ මගේ වෙඩින් එකේ ලස්සන වීඩියෝ නිසා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අපි 2026 දී ආයි හම්බෙමු. Thank you for watching.